ගංවතුර ආපදා තත්ත්වයක් තුළ ප්‍රජා සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා ප්‍රජාවට ස්වභාවික ආපදා ඇති වූ අවස්ථාවන් පිළිබඳව ඕනාවටත් වඩා අත්දැකීම් ප්‍රමාණයක් ඇත. එහෙත් කොපමණ ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දුන්නද එම ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා සබුද්ධික ප්‍රායෝගික සැලැස්මක් නොමැති බව නම් නොරහසකි. එසේ වුවද ජාතික මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණ සැලසුම් ලිපිගොනුවල සැඟවී තිබෙන්නටද පුළුවනි. එම සැලසුම් ප්‍රජාව අතර සමාජගත නොවන්නේ නම් සමාජ ප්‍රගමනය උදෙසා ප්‍රජා සහභාගිත්වය ලබාගන්නේ කෙසේද? ගංවතුර ව්‍යසනයකදී රාජ්‍ය අංශයට පමණක් ආපදා තත්ත්වය තනිවම කළමනාකරණය කිරීමට නොහැකි බැවින් ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාර්යයක් වී ඇත. 2025 නොවැම්බර් මාස ඇති වූ ගංවතුර ආපදා අවස්ථාවේදී ඇතැම් අවස්ථාවල සැලසුමකින් තොරව කටයුතු කළ බව අවතැන් වූ පිරිස්, රාජ්‍ය නිලධාරී, දේශපාලන පක්ෂ නියෝජිතයින් ප්‍රදේශවාසීන් සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කර ගැනීමට හැකි වුණි. එම සම්මුඛ සාකච්ඡාවලදී හා නිරීක්ෂණ තුළදී 2025 නොවැම්බර් මාස ඇති වූ ගංවතුර ආපදාව කළමනාකරණය කිරීමේදී මුල් දින තුනේ පැන නැගුණු ගැටලු කීපයක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. ඉදිරි කාලයේදී ඇතිවන ගංවතුර ආපදාවන් හා ස්වභාවික ව්‍යසනයන් තුළදී ගැටලු අවම කර ගනිමින් ප්‍රජාවේ සක්‍රීය දායකත්වය ලබා ගනිමින් ගංවතුර වැනි ස්වභාවික ආපදාවන් කළමනාකරණය කරන්නේ කෙසේද කියා සාකච්ඡා කිරීම කාලෝචිත වේ. කුඩාම පරිපාලන ඒකකය ග්‍රාම සේවා වසමයි. ග්‍රාම සේවා වසමක් තුළ ගංවතුර හෝ ස්වභාවික ව්‍යසනයකදී මුල් දින 3 ඇතුළත ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය වශයෙන් ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර ගමු. මෙම සැලැස්මේ මුල්ම පියවර වන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. තොරතුරු යනු ගංවතුර ව්‍යසනය නිසා අවතැන් වූ පිරිස් හඳුනා ගැනීමයි. එකම වසමක වසර කීපයක් සේවය කරන ග්‍රාම සේවා නිලධාරියෙකුට තම අත්දැකීමෙන් අනුව ගංවතුර දමන ස්ථාන, වීදි, මන්මාවත් පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. ඒ නිසා ව්‍යසනය සිදුවී පැය කීපයක් ඇතුළත ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව කොපමණද යන්න හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එසේ අවතැන් වූ පිරිස් කාණ්ඩ 3ක් ඔස්සේ වර්ග කළ හැකිය. තම නිවස තුළ කොටු වූ පවුල්, ඥාතියෙක්ගේ නිවෙස් වලට බැහැර වූ පවුල්, සුරක්ෂා මධ්‍යස්ථාන වෙත යොමු කරන අවතැන් පවුල් වශයෙනි. මෙහිදී මුලින්ම අවධානය යොමු විය යුත්තේ 3 වන කාණ්ඩයේ සුරක්ෂා මධ්‍යස්ථාන වල නැතොත් අවතැන් කඳවුරු වල වාසය කිරීමට සිදුවන අවතැන් වූ පවුල් ගැනයි. මෙහි දෙවන පියවර වන්නේ තම නිවාසවලින් අවතැන් වූ පවුල් හඳුනා ගැනීමෙන් පසුව සුරක්ෂණ මධ්‍යස්ථාන වෙත එම පවුල් රැගෙන යාම සඳහා ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමයි. මෙවැනි ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යුත්තේ ගංවතුර උවදුරක් ඇතිවීමට පෙරය. අවම වශයෙන් මාස 4ක් හෝ 5කට පෙරය. එම ප්‍රවාහන සැලැස්ම තුළ ගංවතුර තර්ජනයට ඔරොත්තු දිය හැකි ප්‍රදේශයේ ඇති වාහන ලයිස්තුවක් හඳුනා ගත යුතුය. විශේෂයෙන් ටිපර් රථ, ලොරි රථ, 4-wheel double cab රථ ආදිය අවශ්‍ය වේ. එම රථ තිබෙන ස්ථාන වාහන අයිතිකරුවන්ගේ දුරකථන නාමාවලියක් පවත්වා ගත යුතුය.
එපමණක් ප්‍රමාණවත් නොවේ. වාහන අයිතිකරුවන්ගෙන් හදිසි ආපදාවලදී සහයෝගය ලබා ගැනීම සඳහා පූර්ව එකඟතාවයක් ලබා ගැන තිබීම අත්‍යවශ්‍ය වේ. මෙහි තුන්වෙනි පියවර වන්නේ සුරක්ෂා මධ්‍යස්ථාන හඳුනා ගැනීමයි. මේ සඳහා ග්‍රාම සේවා වසම තුල ඇති දේවස්ථානය, පන්සල, පාසල, ප්‍රජාශාලාව ආදී ස්ථාන කීපයක් ගංවතුර පූර්ව අවස්ථාවලදී තෝරාගෙන තිබිය යුතුය. අවම වශයෙන් ජලය, වැසිකිලි හා විදුලිය පහසුකම් ඒ සඳහා තිබීමට අවශ්‍ය වේ. ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර පියතුමා, ස්වාමින් වහන්සේ, විදුහල්පතිතුමා සමග පූර්ව දැනුවත් කර ආපදා සැලැස්ම තුළ ඔවුන් පාර්ශවකරුවන් බවට පත් කර ගැනීමට අවශ්‍ය වේ. මෙම සැලැස්මේ හතරවන පියවර වන්නේ ඉහතින් කාණ්ඩ 3ක් ඔස්සේ හඳුනාගත් අවතැන් වූ පිරිස් සඳහා ආහාර ලබා දීමට වැඩපිළිවෙළ සකස් කර ගැනීමයි. ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර සිටම ආහාර සකස් කිරීමට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ග්‍රාම සේවා වසම තුල තිබෙන සිල්ලර හෝ තොග වෙළඳසැල් කීපයක් හඳුනාගත යුතුය. එසේ හඳුනාගත් වෙළඳසැල් සමග පසුව ගෙවීමේ පදනම මත වියලි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල් හිමියන් සමග එකඟතාවයක් ලබා තිබීම වැදගත් වේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ග්‍රාම සේවක හරහා ලබා දෙන ආහාර සඳහා ගෙවීම් මෙන්ම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා දෙන මුදල් වලින් පසුව අදාළ බිල්පත් ගෙවීමට කටයුතු කළ හැකිය. ඇති වී ඇති ආපදා තත්ත්වය පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා අවතැන් වූවන්ට ආහාර ලබා දීමේදී සරලව පිස ගැනීමට හැකි ආහාර වට්ටෝරු තෝරා ගැනීම වැදගත් වේ. වියදම් කළමනාකරණය සඳහා ප්‍රදේශයේ පවතින පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි භෝග වර්ග සොයා ගැනීම. නිදසුන් වශයෙන් අඹ, ඇඹරැල්ලා, කොස් වැනි භෝග වර්ග. ආහාර ලබා දීමේදී තවත් වැදගත් කරුණක් වන්නේ ආහාර පිසීම සිදු කරන්නේ කොපමණ සංඛ්‍යාවකටද, පරිත්‍යාගශීලීන් විසින් ආහාර පැකට් කොපමණ ලබා දෙන්නේද යන්න නිවැරදි සංඛ්‍යා ලේඛන තබාගත යුතුය. ආහාර බෙදීමේදී සැලසුම් කළ පරිදි වාහන මගින් ආහාර බෙදා හැරීම සිදු කළ හැකිය. ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම තුළ ප්‍රජා සහභාගිත්වය ලබා ගැනීම වැදගත් කාර්යයක් බවට පත්ව ඇත. ආපදා තත්ත්වයක් ඇතිවීමට පූර්ව අවස්ථාවල සිටම ප්‍රදේශයේ ඇති ස්වේච්ඡා සංවිධානවල සිටියමත් සකස් කරගත යුතුය. වසම තුළ පවතින ස්වේච්ඡා සංවිධාන මොනවාද යන්නයි. මරණාධාර සමිතිය, තරුණ සමිතිය, කාන්තා සමිතිය, ක්‍රීඩා සමිති, වෙනත් කුඩා කණ්ඩායම් මේ සඳහා එකතු කරගත හැකිය. එසේම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, ආගමික නායකයන්, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී හා වෙනත් ග්‍රාමීය නායකයන් ආදී සමන්විත කමිටුවන් මගින් ආපදා කළමනාකරණ සැලැස්මක් සකස් කරගත යුතුය. එම සැලැස්ම තුළ සැලසුම් කිරීමේ ක්‍රියාවලියේ සිට බිල්පත් ගෙවා අවසන් කරන කාර්යය දක්වාම ප්‍රජා සහභාගිත්වය ලැබේ. එම කමිටුව තුළ සාකච්ඡා කරන්නේ මොනවාද? අවශ්‍ය ප්‍රතිපාදන සොයාගන්නේ කෙසේද? ආහාර වේල් වට්ටෝරු සකසා ගන්නේ කෙසේද? වියලි ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නේ කෙසේද? ගෙවීම් කරන්නේ කෙසේද? ආහාර පිසීම සඳහා උපකරණ සොයාගන්නේ කෙසේද? සනීප ආරක්ෂක පහසුකම් සපයන්නේ කෙසේද? පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන වියලි ආහාර ද්‍රව්‍ය බෙදා හරින්නේ කෙසේද? වසම තුළ ඇති අනිත් ප්‍රජාව සහභාගී කරගන්නේ කෙසේද? වියදම් පියවා ගන්නේ කෙසේද? එකතු වන පරිත්‍යාග භාරව කටයුතු කරන්නේ කවුද? ආදී තීරණ
මෙම කමිටුව මගින් ලබා ගැනීම සිදු කරයි. මෙම කමිටුවේ සාමාජිකයන්ගේ කාර්ය බහුලත්වය අනුව නිතර එකතු වී රැස්වීම් පැවැත්විය නොහැකිය. එය ප්‍රායෝගික නොවේ. ආපදා තත්ත්වයක් ඇතිවීමට පෙර මූලික රැස්වීම් පවත්වා WhatsApp ගෲප් එකක් මගින් අදහස් හුවමාරු කර ගනිමින් සැලසුම සක්‍රියව ක්‍රියාත්මක කරගත හැකිය. මෙම යාන්ත්‍රණය ඔස්සේ ආපදා තත්ත්වයක් ඇති වූ විට පහසුවෙන් තීරණගෙන ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පහසුවෙන් කාර්යක්ෂම ක්‍රියාත්මක කළ හැකි වේ. සුරක්ෂා මධ්‍යස්ථානවල අවතැන් වූ ජනතාවගේ මානසික සම්බරතාවය ඇති කිරීමට වැඩසටහන් සංවිධානය කිරීම. ස්වභාවික ව්‍යසන තත්ත්වයක් නිසා අවතැන් වූ පිරිස්වල තම ජීවිත කාලයේම හරි හම්බ කරපු වටිනා කියන දේවල් නොමැතිවීමෙන් මානසික වශයෙන් බිඳ වැටි පසුබිමක සිටින්නට පුළුවන්. එම අවතැන් වූවන්ගේ මානසික මට්ටම සම්බර කිරීමට පියතුමා ස්වාමින් වහන්සේ හෝ මානසික උපදේශකවරයෙකු ලවා වැඩසටහන් සංවිධානය කළ හැකිය. මෙම ආපදා ක්‍රියාවලියේ ඊළඟ පියවර වන්නේ මිලදීගත් වියලි ආහාර සඳහා ගෙවීම් කටයුතු කිරීම හා වෙනත් මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමයි. ප්‍රාදේශීය ලේකම්කාරයන් ලැබෙන ප්‍රතිපාදන හා මිනිසුන්ගේ එකතු කරගත් මුදල් වලින් පියවීමේ කටයුතු කළ හැකිය. කුඩා මුදල් කමිටුවක් මගින් මෙම කාර්ය අවසන් කළ හැකිය. නිතරම ප්‍රධාන ආපදා සැලැස්මට අමතරව විකල්ප අවස්ථාවන් කෙරේ අවධානයෙන් සිටිය යුතු වේ. 1. විදුලිය නොමැති අවස්ථාවක ඒ සඳහා කුඩා විදුලි ජනක යන්ත්‍රයක් කුලියට ගන්නවාද? වෙනත් විකල්ප මොනවාද? 2. වාහන නොමැති අවස්ථාවක ඒ සඳහා විකල්ප මොනවාද? 3. ආහාර පිසීම සඳහා අවශ්‍ය උපකරණ කුලියට ලබා ගන්නවාද? නිවසියාගෙන් ලබා ගන්නවාද? 4. අවතැන්නුවන් සඳහා කොට්ටා පැදුරු අවශ්‍යද? ඒවා සපයා ගන්නේ කෙසේද? 5. ආහාර පිසීම කරනවාද? නිවසියන්ගෙන් ආහාර ලබා ගන්නවා. සංනිවේදනය බිඳවැටුණු විට ඒ සඳහා උපාය මාර්ග මොනවාද? දේවස්ථානයේ පන්සලේ ගන්ටාරය යොදා ගන්නවා. වෙනත් අවස්ථා මොනවාද? 7. ක්‍රියාවලිය තුළ සම්පූර්ණ කාර්යම එක කණ්ඩායමකට පවරනවාද? එක් කාර්යයන් විවිධ සමිති වලට කණ්ඩායම් වලට පවරනවාද? 8. සුරක්ෂා මධ්‍යස්ථාන වැසිකිලි පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ තාවකාලික වැසිකිලි ස්ථාපිත කරනවාද? නැත්නම් වෙනත් විකල්ප තිබේද? සුරක්ෂා මධ්‍යස්ථානවල ජලය ප්‍රමාණවත් නොවේ නම් තාවකාලික ජල සැපයුම් කරනවාද? ආකාරයෙන් හෝ ස්වභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට පූර්ව සැලැස්මක් තිබිය යුතු වේ. ආපදා සිදුවන අවස්ථාවේදීම හීනෙන් බය වුණාසේ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම කිසියෙත් ප්‍රායෝගික නොවේ. ග්‍රාම සේවා නිලධාරියෝ ආපදා සම්බන්ධ වෙනත් රාජ්‍ය නිලධාරියෙකුට ඇත්තේ චක්‍රලේඛ ප්‍රකාරව බැඳුණු රාජකාරී වගකීමකි. ඒත් ප්‍රජාවේ සමාජිකයෙකු වශයෙන් ඔබට ඇත්තේ ඔබගේ ඥාතියා හිතවතා ප්‍රදේශවාසියා අසීරු අවස්ථාවට පත් වූ විට එම තත්ත්වයෙන් ඔහු නිදා ගැනීම ඔබේ වගකීමක් වනු ඇත. ඒ සඳහා සක්‍රීය දායකත්වය ලබා දීම ඔබේ යුතුකමකි. මූලික ආපදා සැලැස්මෙන් පසුව ක්‍රියාත්මක කළ යුතු වන්නේ අවතැන් වූවන් සඳහා සනීපාරක්ෂක සැලැස්මයි. එම සැලැස්ම සමග නැවත හමුවෙමු. ස්තුතියි.